හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලා හැමෝටම. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ WhatsApp එකට ආපු අලුත්ම අප්ඩේට් එකක් ගැන. ඉතින් අප්ඩේට් එක ගැන දැනගන්න යන්න කලින් ඔයා එකටම ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරගන්න ඕනේ. ඉතින් WhatsApp එක අප්ඩේට් කරන්න කවුරුත් දන්නවා. දන්නේ නැත්නම් ඔයා යන්න Play Store එකට. Play Store එකට ගිහිල්ලා ඔයා මෙන්න මෙතන WhatsApp කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන open කියලා තියෙනවා. ඉතින් එතන අප්ඩේට් කියලා තියෙනවා. අප්ඩේට් එකක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඒක අප්ඩේට් කරගත්තොත් විතරයි ඔයාට මේ ක්‍රමේ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැනටමත් මම අප්ඩේට් එක දීලා තියෙන නිසා තමයි මෙතන ඕපන් කියලා පෙන්නන්නේ. හරි බලමු අපි කොහොමද මේ අප්ඩේට් එක මොකක්ද කියලා. ඉතින් ඔයාට එකටම කරන් තියෙන්නේ ඔයා යන්න ඉන්බොක්ස් එකට. ඉතින් ඔයාගේ යාළුවෙක්ගේ ඉන්බොක්ස් එකට ගිහිල්ලා ඔයාට කලින් තිබුණේ මෙන්න මෙතනින් වොයිස් ලකුණ ඔබාගෙන ඉඳියොත් විතරයි ඔයාට මැසේජ් එක වොයිස් මැසේජ් එක රෙකෝඩ් වෙන්නේ. ඉතින් දැන් එහෙම නැහැ. ඒ ඔයාට දැන් කරන්න තියෙන්නේ මෙතන එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වොයිස් මැසේජ් එක මේ විදියට රෙකෝඩ් වෙනවා. ඉතින් ඔයාට මෙතන මෙන්න මෙතන ටච් කරලා ඔයාට පුළුවන් මේක රෙකෝඩින් එක නතර කරලා ඔයාට බලන්න පුළුවන් රෙකෝඩ් එක හොඳයිද කියලා. ඉතින් රෙකෝඩ් එක හොඳ නැත්නම් ඔයාට මෙතන ඩිලීට් කියන බටන් එක ක්ලික් කරලත් ඔයාට පුළුවන් මේක ඩිලීට් කරන්න. ඉතින් ඔයාට මේ වොයිස් මැසේජ් එක එකපාරක් ආන්න යාළුවෙකුට යවන්න නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන එක කියන තැන ටච් කරන්න. ඉතින් ඔයාට මේක එක කියන තැන ටච් කරාට පස්සේ මේ වොයිස් මැසේජ් එක යාළුවට බලන්න අහන්න පුළුවන් එකපාරයි. ඉතින් මේක තමයි WhatsApp එකෙන් ආපු අලුත්ම අප්ඩේට් එක. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන සෙන්ඩ් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් මේක තමයි අලුත්ම අප්ඩේට් එක. හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ලයික් කරන්න වීඩියෝ එකට. අනිත් යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.